ආදරයේ අරුත ලොවටම කියා දුන්. දුවා දරුවන් වෙනුවෙන් ඇඟලේ මස් කිරි කර දුන්. සංසාරේ පාරමිතාවේ මතු බුදුවන උත්තමාවිය පිම්බර අම්මා නමින් මෙම කාව්‍යමය මව්ගුණ වර්ණනාව පූජා වේවා. හිරුට කලින් මෙලියගෙනෙන ආලෝකය අම්මා සඳට කලින් සිසිලගෙනෙන සොමි සඳකෙන් අම්මා නෑ කිසිවක් ලොවේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्ता चक्रवालेषु सद्दम्मं मुनिराजस्य सुनन्तु सघ्मुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා විද්‍යාලයේ විද්‍යාලාචාර්ය ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් අවසරයි විදවල්පති තොම්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පින්වන්ත සෑම සියලු දෙනාගෙන් අවසරයි ආදරණීය දුවේ පුතේ ආදරණීය අම්මේ තාත්තේ අද මේ උතුම් වූ මාපිය වන්දනා වැඩසටහන මේ විදිහට සංවිධානය කරද්දී මේ උතුම් වූ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නට බලාපොරොත්තු වුණි සුසන්ත මහත්මයා චමින්ද මහත්මයා නාමල් මහත්මයා දේව් සෙල්වම් මහත්මයා හර්ෂණී රසංගී විනවිය ඇතුළු පින්වත් සෑම සියලු දෙනාගේම දායකත්වයෙන් මේ උතුම් වූ පින්කම විවිධ වෙනදා ඔබේ පාසලේ සිදු කරන සාමාන්‍ය ධර්ම දේශනාවක් ඒ වගේම වෙනකුත් දේශනාවක් වගේ නෙවෙයි මේ වැඩසටහන හදවතට කතා කරන වැඩසටහනක් මේ වැඩසටහන ඔබගේ ජීවිතයට ආලෝකයක් උදා කරගෙන ගන්නට පුළුවන් ඔබගේ හදවතට කතා කරන වැඩසටහනක්. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ මේ වැඩසටහනට පළමුවෙන්ම අපිට බොහෝසේ වැදගත් වෙනවා නිශ්ශබ්දතාවය. ඔබගේ අතේ ජංගම දුරකථනය තියෙනවා නම් ඒ ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගන්නට එහෙම නැතිනම් ඒ ජංගම දුරකථන සයිලන්ට් කරගන්නට කියලා සිහිපත් කරනවා. ඒ වගේම ආදරණීය පුංචි දුවපුතුන් ඉන්නවා නම් ඒ ආදරණීය දුවපුතුන් සියලුම දෙනාව රැක බලා ගන්න කෑකෝ ගහන්න නොදී මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙමු කියන කාරණාව සිහිපත් කරන්නට කැමතියි. මේ කාරණාවන් සිහිපත් කරමින් කල වේලාවක් ඉක්ම ගිහින් තිබෙන නිසා අපි මේ උත්තම මාපිය වන්දනා වැඩසටහන මේ විදිහට ආරම්භ කරමු. දැන් දරුවෝ සියලුම දෙනා තමන්ගේ අම්මාගේ පැත්තට හැරිලා අම්මාගේ ළඟින් අම්මගේ ඉදිරියෙන් වාඩි වෙන්න දරුවෝ සියලුම දෙනා.
අම්මලා තාත්තලා නාපු දරුවන්ගේ ඇවිත් ඉන්න කෙනා අම්මා වැඩි හිටි කෙනෙක් ඇවිත් ඉන්නවා නම් එයාලගෙන් එයාගේ පැත්තෙන් හැරිලා වාඩි වෙනවා. දරුවෝ සියලුම දෙනා දැන් තමන්ගේ ආදරණීය අම්මාගේ දෑත් දෙක අල්ලගන්න. අම්මගේ දෑත් දෙක අල්ලගෙන අම්මගේ දෑස් දිහා බලාගෙන කවුරුත් ප්‍රාර්ථනා කරන්න. පුතේ මේ ඔබගේ ජීවිතේ වඩාත් වැදගත්ම ජීවිතේ ඔබට දුන්නා. රත්තරන් ආදරණීය අම්මා. දස මාසයක් මා කුස තුල මට කෙවුහෙටි
මාසයක් පුරාවට ඔයාව කුසී තියාගන්නට ඔයාගේ රත්තරන් අම්මාගේ කුසට ඔයා කලලයක් විදිහට ආපු දවසේ පටන් පුතේ ඔයාගේ රත්තරන් ආදරණීය අම්මා මේ ලෝකෙ විඳපු දුක් කන්දරාව අනන්තයි. ජීවිතය පවා පරදුවට තබමින් මේ රත්තරන් අම්මා ඔබ වෙනුවෙන් පුතේ පුදුමාකාර විදිහට දුක් කන්දරාවක් හදවතින් දරාගෙන ඉන්නකොට අනන්ත වේදනාවන් හිතේ දරාගෙන ජීවිතේ පුදුමාකාර දුක් ගැටක් අම්මා වෙන්න පුතේ හදවතින් අහලා බලන්න ඔයාගේ රත්තරන් ආදරණීය අම්මා ඔබට දුන්නු ආදරය පුතේ අම්මාගේ කුසට ඔයා කලලයක් විදිහට ආපු දවසේ පටන් ඒ රත්තරන් අම්මා ඔබට දුන්නු ආදරය අම්මා ඔබට දුන්නු වේ සෙනෙහස මහ මෙරක් වගේ පුතේ ජීවිතයේ පවා පරතුවට තබමින් ඔයාගේ රත්තරන් ආදරණීය අම්මා ඔබට දුන්නු වේ සෙනෙහස අද අම්මා ඔයාට කියාවි පුතේ මෙතෙක් රත්තරන් අම්මා දුන්නු ආදරය ඔබගේ හදවතට දැනුණා අද අපි අම්මගෙන් අහලා බලමු පුංචි කාලේ ඉඳන් ඔයාගේ රත්තරන් අම්මා ඔබ ඔය තත්වයට ගන්නට කොච්චරනම් වෙහෙසුණාද මහන්සි වුණාද අම්මා ඔබ වෙනුවෙන් මේ ලෝකෙ විඳපු දුක් කන්දරාව කොච්චරද අම්මා ඔබ වෙනුවෙන් මේ ලෝකෙ විඳපු වේදනාව කොච්චරද පුතේ කලලයක් විදිහට අම්මගේ කුසට ඔයා ආපු දවසේ පටන් අම්මා පුතේ කන කෑම ටිකක් පවා කෑවේ බොහොම පරිස්සමෙන් ගමනක් විමනක් යනකොට ඇවිත් කලී බොහොම පරිස්සමෙන් ඇල්වතර වීදුරුවක් පවා බොනකොට අම්මා පුදුමාකාර විදිහට පරිස්සම් වුණා ඒ වෙන මොකොත් ඉඳ නෙවෙයි කුසේ දවසින් දවස වැඩින ආදරණීය රත්තරන් පුතේ ඔයා ගැන හිතලා ඒ තමයි අම්මගේ ආදරය පුතේ දවසින් දවස අම්මගේ කුසේ ඉදිරියට නිරාගෙන එනකොට අම්මගේ කුසේ තිබුණු බර වැඩි වෙනවා අම්මාට ඇඟපත අමාරුව වැඩි වෙනවා කොන්දේ වේදනාව වැඩි වෙනවා ඒත් අම්මා පුදුමාකාර විදිහට හැම දුකක්ම වේදනාවක්ම ඉවසුවා පුතේ හදවතින් අපි අහලා බලමු ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක යෙදලා පුතේ ඔයාගේ රත්තරන් අම්මා ඔයාව මේ ලෝකයට බිහි කළේ එච්චර ආදරයක් තියෙන එච්චර සෙනෙහසක් තියෙන ඔයාගේ ආදරණීය රත්තරන් අම්මාගේ පපුවේ ඇතුලේ උතුරා යන ඒ ආදරය පපුවේ ඇතුලේ උතුරා යන ඒ සෙනෙහස අද අපි අම්මගෙන් අහලා බලමු දැන් ඉන්න ආසන වලින් අම්මලා දරුවෝ සියලුම දෙනා නැගිටින්න තාත්තලා නැගිටින්නට එපා අම්මලා දරුවෝ විතරක් නැගිටින්න සතියා ගන්න අම්මා තමන්ගේ දරුවව පපුවට තියලා තුරුල් කරගන්න අම්මාගේ පපුවට තුරුල් වෙනකොට දැනෙන ආදරය අම්මාගේ පපුව ඇතුලේ උතුරා යන සෙනෙහස පුතේ මහ මෙරක් තරම් ඒ තරම් හදවතට දැනුණු ආදරයක් ඒ තරම් හදවතට දැනුණු සෙනෙහසක් පුතේ අපිට මේ ලෝකේ තවත් කාගෙන්වත් හම්බ වෙන්නේ නැති වෙයි අම්මාගේ පපුව ඇතුලේ ඒ උතුරා යන සෙනෙහස අම්මගේ හදවතේ තියෙන ඒ දරු සෙනෙහස පුතේ අද ඔයාට කියාවි අම්මගෙන් අහලා බලන්න
ජීවිතයේ ඔබ වෙනුවෙන් රත්තරන් ආදරණීය අම්මා මේ වෙනකම් කොතෙකුත් දුකක් වින්දද අම්මගේ හදවතේ තියෙන ආදරය අම්මගේ හිත ඇතුලේ උතුරා යන ඒ සෙනෙහස පොතේ මේ තමයි ඔබේ ආදරණීය අම්මා දරුවේ කුකුස මෙත එනතුරු සිනමාවන අම්මා සිනිහස සිත තුල පුරවා උසසුරකින් අම්මා සොඳුරු පුතෙන් බිහි කරන්න පැතුම් පතන අම්මා දරුවන් ආට තම උසරට දහනක් කළ අම්මා ඔයා දන්නේ නැති වුණාට අම්මගේ කුසට ඔයා ආවට පස්සේ පුතේ මේ ලෝකේ තියෙන හැම සැප සම්පතක්ම හිමි රාජමාලිගාවක් වගේ අම්මා කුස සැරසුවේ පුතේ ඔයාට තියෙන ආදරේ හින්දා ඒ තමයි අම්මගේ ආදරය ඒ රත්තරන් අම්මා පුතේ වැඩිහිටියෝව දන් ලබමින් කුස ගැන සෙවූ අම්මා රෝහල් ගිය වෙත අනසක අනුවම සිටි අම්මා ගෙට එන කිරි කැටි පුතුවාට ඇඳුම් ගෙනා අම්මා තිරුවන් වැඳ පිරිත් කියා අසිරි පාතන අම්මා පුතේ අම්මගේ කුසේ ඔයා ඉන්නකොට අම්ම බුදු පහන ළඟට ගිහින් බුදුහාමුදුරුවන්ට බුදු පහන පත්තු කරලා බුදුන්ගෙන් ඉල්ලුවේ වෙන මොකක් නෙවෙයි අනේ මගේ මේ කුසේ ඉන්න රත්තරන් බරපැටියා ඉතාම ඉක්මනින් නිරෝගීව මට ලබා දෙන්න කියලා පුතේ ඒ විතරක් නෙවෙයි සැමියා සමග ආදරයෙන් කුස ගැන කී අම්මා කටුක ආහාර වලදාලා කුස රැක ගන්න අම්මා ලේකංගා මැදින් ලොවට පුතු බිහි කළ අම්මා තම සැමියාට පිය පදවිය ලබා දුන්න අම්මා පුතේ අද ඔයාගේ රත්තරන් ආදරණීය තාත්තාට තාත්තේ කියලා කතා කරන්නේ පුතේ මරණයත් ජීවිතයත් අතර ලොකු සටනක යෙදලා ඔයාව මේ ලෝකේ බිහි කරපු ඔයාගේ රත්තරන් ආදරණීය අම්මා හින්දා අම්මා ලීගංගා මැදින් ඔයාව මේ ලෝකෙට බිහි කරපු නිසා පුතේ ඒ රත්තරන් අම්මා දරුවා බිහි වෙන තුරු බල සිටියා අම්මා දුක්ගින්දර නිවිගියා පුතු දුදුවිට අම්මා පුතු අඬනා අඬ ඇසුනම කිරියේ
රතු පාට රුධිරේ සුදු පාට කිරට හරවලා පවන් බලවත් නම් මේ ලෝකේ පුතේ ඒ එකනයි. ඒ තමයි අපේ ආදරණීය රත්තරන් අම්මා. ඒ අම්මා දුන්නු ආදරය, ඒ රත්තරන් අම්මා දුන්නු සෙනෙහස පුතේ මහා විරත්තරන්. ඒ රත්තරන් අම්මා පුතු ඇඬෝවික දුවගෙන විත් කිරි පොවමින් අම්මා තුරුලි හොවා මැලවිලි ගයුවාදර අම්මා රෝගී වුණොත් හනික ගොසින් බෙහෙත් ගෙනින අම්මා රසේ බාරේ ගුණ බාර ආහාර උතුට කැවූ අම්මා. පුතේ මතක තියාගන්න ඔයාගේ රත්තරන් අම්මා පුතේ පුදුමාකාර විදිහට කුසකින් ඉදිමින් ඒ රත්තරන් අම්මා ඔබ වෙනුවෙන් පුතේ අනන්තවත් දුක් වේදනාව හදවතින් දරාගෙන හිටියා. ඒ තමයි පුතේ අම්මගේ ආදරය. ඒ තමයි පුතේ අම්මගේ සෙනෙහස. මතක් කරලා බලන්න ඔබේ ආදරණීය රත්තරන් අම්මා පුතේ උදේ පාන්දර නැගිටලා උදේ පාන්දරින්ම යන්නේ කුස්සියට ගිහින් අම්මා උදේ පාන්දර වැඩ කටයුතු ටික ආරම්භ කරනකොට උදේ පාන්දර නැගිටලා ඔයා ළඟට වෙන් තම කතා කරනකොට සමහර වෙලාවට ඔයාට තරහයි කේන්ති හිතේ. ඒ පුතේ හොඳට මතක තියාගන්න අම්මාට ලබා ගන්නට බැරි වුණු ලෝකේ පුතේ ඔයා වෙනුවෙන් ඒ රත්තරන් අම්මා ඔබට මවලා දෙන්න පුදුමාකාර විදිහට වෙහෙසෙනවා. අම්මා පුතේ දුක වේදනාව හදවතින් දරාගෙන ජීවිතේ අනන්තවත් දුක් වේදනාවන් විඳින්නේ පුතේ ඔයාගේ ලෝකේ කාලෝකමත් කරන්ට. අම්මා හැමදාම කැමති පුතේ මේ ලෝකේ මගේ රත්තරන් පුතා මේ ලෝකේ හොඳ පුතෙක්, මගේ රත්තරන් දුව මේ ලෝකේ හොඳ දුවෙක්. එහෙම අහන්න අම්මා කෙනෙක් පුදුමාකාර වාසනාවන්තයි පුතේ. හොඳට මතක තියාගන්න ඔයාලා අතින් අම්මාට වෙන්න ඕන යුතුයකම් ටික නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නට වග බලා ගන්න ඕන පුතේ. අම්මගෙන් වෙන්න ඕන යුතුයකම් හැම එකක්ම අම්මා ගැන හිතන්නේ නැතුව, අම්මාගේ ශරීරය ගැන හිතන්නේ නැතුව පුතේ ඔයාගේ ආදරණීය රත්තරන් අම්මා ඔබට දෙන්නේ. ඒ ආදරය අම්මා දුන්නු සෙනෙහසට පුතේ අමතක කරන්නට එපා. අම්මා කවදක හරි දවසක වයසට යනවා. අම්මගේ අතපය වාර නැති වෙන දවසක් එනවා. අම්මාට කර කියා ගන්න බැරි වෙන දවසක් එනවා පුතේ. ඒ දවසට අම්මව ගෙයින් එළියට ඇදලා දානක නෙමෙයි යුතුයකම. මහලු මඩම්මද ලංකාව පුරාවට බිහි වෙලා පාරක් ගානේ අම්මලා තාත්තලා අතරමං වෙලා පුතේ මතක තියාගන්න ඔයාගේ රත්තරන් අම්මාට නම් ජීවිතේ කවදාකවත් මහලු මඩමක් මහ පාරක් කුරුම කරලා දෙන්නට නම් එපා රත්තරන් පුතේ. ආදරණීය හදවතක් තියෙන ආදරයේ කරුණාව හොඳට දයාව සෙනෙහස හොඳට තේරුම් ගන්න පුළුවන් හදවතක් තියෙන අම්මා කෙනෙක් පුතේ ඔබට ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න ඒ රත්තරන් අම්මාගේ ආදරයට ගරු කරන්ට, ඒ රත්තරන් අම්මාගේ ආදරයට මතක තියාගන්න ජීවිතේ අනන්තවත් දුක් වේදනාවන් විඳිමින් ඒ හැම දුකක්ම වේදනාවක්ම අම්මා පුදුමාකාර විදිහට ඉවසමින් අම්මා ඔබට දුන්නු ආදරය අම්මා ඔබට දුන්නේ. අමතක කරන්නට එපා පුතේ ජීවිතේ කවමදාකවත් අම්මා වාතනමං කරන්ට. අම්මගේ පපුවට තුරුල්ලුනාම දැනෙන සෙනෙහස, අම්මගේ පපුවට තුරුල්ලුනාම දැනෙන ආදරය, ඒ සැනසීම පුතේ මේ ලෝකේ අපිට වෙන කාකින්වත් හම්බ වෙන්නේ නැහැ. මට නම් මතක නෑ ඔයාලා ওই විදිහට අම්මගේ පපුවට තුරුල් වෙලා ඉන්නකොට
මට මතක නෑ පුතේ මං අම්මගේ පපුවට තුරුල්ලුණු දවසක්. මට මතක නෑ පුතේ මං අම්මාගේ අතින් බත් කටක් කාපු දවසක්. මට මතක නෑ මගේ අම්මා මගේ හිසාත ගාලා බුදු සරණයි පුතේ කියපු දවසක්. ඒ පුතේ දරුවෝ වෙච්ච ඔයාලට ආදරය ඒ සෙනෙහස විඳින්න ඔයාට තියෙනවා. ඒක නිසා මතක තියාගන්න අම්මගේ හිසට දකුණු අත තියාගන්න දරුවෝ සියලුම දෙනා අම්මාගේ පපුවට තුරුල් වෙලා අම්මාගේ සෙනෙහස විඳ හැම පුතෙක්ම දුවෙක්ම තමන්ගේ අම්මාගේ හිසට දකුණු අත තියාගන්න අම්මගේ හිසට දකුණු අත තියලා කියන්නේ ජීවිතේ මේ ලෝකේ අනන්තවත් ආදරය කරුණාව දයාව සෙනෙහස මට දුන්න මගේ රත්තරන් බුදු අම්මා මන් තරම් මේ ලෝකෙ විඳපු අම්මා තරම් මේ ලෝකෙ විඳපු වේදනාව මට අද තේරුණා මගේ අතින් අම්මාට වරදක් වෙන්න ඇති මං අම්මගේ හිසට දකුණු අත තියලා අද මම පොරොන්දු වෙන්නම් අම්මේ අම්මා කවදක හරි දවසක වයසට ගිය දවසක අම්මාට මේ ලෝකේ කවුරු නැති වුණත් මගේ රත්තරන් බුදු අම්මේ මම ඔයාට ඉන්නවා හැමදාමත් මගේ රත්තරන් අම්මා ළඟ මම ජීවිතේ තියෙන තාක් මම ඉන්නවා මගේ රත්තරන් අම්මේ කියලා හිසට දකුණු අත තියලා අම්මට පොරොන්දු වෙන්න අම්මේ අම්මා කවදාකවත් මේ ලෝකේ මහපාරට ඇදලා දාන්නේ නැහැ මේ ලෝකේ මම කවදාකවත් මගේ රත්තරන් අම්මාව මහලු මඩමකට ගිහින් දාන්නේ නැහැ සත්තයි අම්මේ මගේ රත්තරන් බුදු අම්මා පුංචි කාලේ මාව බලාගත්තේ පුදුමාකාර විදිහට ආදරේ අම්මගේ මුළු ඇඟ පුරාවටම මම කැතකුණු කරලා ඇති ඒ අම්මා ඒ කැතකුණු අතගාලා මම වෙනුවෙන් ආදරය දුන්නට ගොඩක් පිං මගේ රත්තරන් බුදු අම්මේ අත තියලා මම පොරොන්දු වෙන්නම් මගේ රත්තරන් අම්මාට මම කවදාකවත් දුක දෙන්නේ නැහැ කියලා කී අම්මට පොරොන්දු වෙමු පුතේ ඔය විදිහටම දරුවෝ සියලුම දෙනා තමන්ගේ අම්මගේ කකුල් දෙක අල්ලගෙන දන ගහලා වන්දනා කරගන්න අම්මගේ කකුල් දෙක අල්ලගෙන දන ගහලා වැදලා කියමු අම්මාට ඔයාටින් වැරදි වෙන්නේ නැති පුතේ ඒ වැරදි වලට අපි සමාව ගමු අම්මගේ කකුල් දෙක අල්ලගෙන දන ගහලා වැදගෙන දරුවෝ සියලුම දෙනා ප්‍රාර්ථනා කරන්න පුතේ අම්මට කියන්න ජීවිතේ තියෙන තාක් මගේ රත්තරන් බුදු අම්මේ අම්මට මම කවදාකවත් දුකක් දෙන්නේ නැහැ අම්මාගේ හිතට මම දුක් දීලා ඇති අම්මගේ හිත පාරවල ඇති අම්මගේ හිතට දුක දීලා අම්මාගේ ජීවිතයට දුක්ඛන්දරාවක් දෙන්න ඇති සමහර වෙලාවට අම්මා මට බනිනකොට අම්මා මට ගහනකොට මං අම්මා දිහා තරහින් බලන්න ඇති සමහර වෙලාවට මං අම්මාට තරහින් කතා කරන්න ඇති අනේ රත්තරන් අම්මේ මට සමාව වෙන්න නොදැන මගේ අතින් මුනුයි හැම වරදකටම මට සමාව දෙන්න අදින් පස්සේ මගේ රත්තරන් බුදු අම්මාට මම කවදාකවත් දුකක් නම් දෙන්නේ නැහැ අම්මාගේ හිත පාරවන්නේ නැහැ අම්මාගේ හිතට දුක් දෙන්නේ නැහැ කියලා දරුවෝ සියලුම දෙනා පොරොන්දු වෙන්න පොරොන්දු වෙලා පුතේ පොරොන්දුවත් එක්කම අම්මලා තමන්ගේ දරුවගේ ඉසాత ගාලා ආශිර්වාද කරන්න මගේ පුතේ ඔයාට සම්මා සම්බුදු සරණයි මගේ ආදරය කරුණාවත් එක්කන් මගේ රත්තරන් පුතා මේ ලෝකේ හොඳ පුතෙක් වෙන්න මම ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරයි මේ ලෝකේ හොඳ දුවෙක් වෙන්න ලෝකේම දිනන දුවෙක් ලෝකේම දිනන පුතෙක් වෙන්න මම පුතේ ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරයි මගේ රත්තරන් පුතාට මගේ රත්තරන් දුවට සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරලා දරුවෝ සියලුම දෙනා මට වැඳලා නැගිටින්න පුතේ අපේ අම්මා අපිට හැමදාම ආශිර්වාද කරනවා අම්මගේ හදවතේ තියෙන ආශිර්වාදේ දරුවෝ වෙච්ච ඔබට මට හැමදාමත් ලැබෙනවා පුතේ ඒත් අපිට අම්මට ආශිර්වාද කරන්න අවස්ථාවක් නැහැ ඒකට මේ අවස්ථාව කරගන්න අම්මගේ හිසට දකුණු අත නැවතත් තියාගන්න දරුවෝ සියලුම දෙනා අම්මගේ හිසට දකුණු අත තියලා අම්මගේ හිස පිරිමදින ගමන් අම්මට කියමු ජීවිතයේ අනන්තවත් දුක් වේදනාවන් විඳමින් මේ ලෝකේ පුදුමාකාර විදිහට කටුක ජීවිතයක් ගත කරලා
මට හැමදාම සතුට දුන්න මගේ රත්තරන් බුදුවම්මේ මං හැමදාමත් ඔයාට ණයයි මේ ලෝකේ මගේ රත්තරන් බුදුවම්මා මට දුන්න ආදරයට මේ ලෝකේ මගේ රත්තරන් අම්මා මට දුන්න සෙනෙහසට මේ ලෝකේ මට දෙන්න දෙයක් නැහැ අම්මේ අම්මගේ හිස දකුණු අතින් පිළිමදින්න දරුවෝ සියලුම දෙනා අම්මගේ හිසෙන් අතින් දකුණු අතින් හිස පිළිමදින ගමන් අම්මට කියන්නේ අම්මා දුන්නු කිරි බිදුවක් ගානේ මගේ රත්තරන් අම්මාට මම හැමදාමත් ණයයි ඒත් මගේ රත්තරන් අම්මේ මගේ එකම ප්‍රාර්ථනාව අම්මා ආයුලෙබ මගේ ආයුගේ මට වඩා කල් ඔබ ජීවත් වේවා මෙතේ ගුරුන් කල ලොවේ උතුම් ළඟ විශාකාව වේවා අම්මගේ හිස පිළිබඳින ගමන් ධර්ම සීලම දෙනා අම්මට කියන්නේ රතු පාට ලේපික සුදු පාට කිරෙන්න හරවල මට පොහොප්පු මගේ රත්තරන් බුදු අම්මා උපදින ආත්මයක් පාසා මගිම වෙලා ඉපදෙන්න අම්මේ ජීවිතේ කවදාකවත් මගේ රත්තරන් අම්මාට මම දුකක් දෙන්නේ නැහැ සත්තයි මම පොරොන්දු වෙනවා අම්මා හැමදාමත් මගිම වෙලා ඉපදෙන්න අම්මගේ හිස හොඳට පෙරීමදින්න පුතේ දරුස්සන අම්මා මට දුන්නු මේ ආදරය අම්මා මට දුන්නු මේ සෙනෙහස පුදුමාකාරයි අම්මේ අම්මයි දුන්නු ආදරයට මට මේ ලෝකෙ වෙන කාටවත් සමාන කරන්න බෑ අම්මා මම වෙනුවෙන් මේ ලෝකෙ විඳපු වේදනාව මට මේ ලෝකෙ වෙන කාටවත් සමාන කරන්න බෑ අම්මේ උපදින ආත්මයක් පාසා අම්මා මගේම වෙලා උපදිනද මගේ රත්තරන් ඇත්තටම මගේ රත්තරන් අම්මා විශාකාවා ජීවිතේ පුදුමාකාර විදිහට දුක්ඛයට විඳින්නේ මේ ලෝකෙ මම විඳින අනන්ත දුක් වේදනාවන් විඳපු මගේ රත්තරන් අම්මේ මගේ රත්තරන් අම්මාට මම පණ වගේ ආදරේ මගේ රත්තරන් අම්මාට සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරලා දරුවෝ සියලුම දෙනා තමන්ගේ අම්මාගේ නළලට තුන් පාරක් ඉඹලා ආශිර්වාද කරන්ද මගේ රත්තරන් බුදු අම්මේ අම්මාට මේ ලෝකේ මං හැමදාමත් ආදරේ මගේ රත්තරන් අම්මාට සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි. අම්මලා තමන්ගේ දරුවගේ නළලට තුන් පාරක් කිවලා ආශිර්වාද කරන්ද මගේ රත්තරන් පුතේ මගේ රත්තරන් තුලේ මගේ රත්තරන් පුතාට මගේ රත්තරන් දුවට මේ ලෝක ජීවිතේ කවදාකවත් වැරදක් වෙන්න එපා මගේ රත්තරන් පුතාට සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි හැමෝම දැන් වාඩි වෙන්න තාත්තගේ පැත්තට හැරිලා තාත්තා නැගින් වාඩි වෙන්න තනුසිනා තාත්තලා ඉන්නේ අතවසන් ගන්න තාත්තලා ඉන්නේ තාත්තලා ඉන්නවනේ දරුවෝ සියලුම දෙනා තාත්තගේ අත් දෙක අල්ලගන්න අනිත් දරුවෝ තමන්ගේ අම්මගේ අත් දෙක අල්ලගෙන තාත්තව සිහි කරගන්න තාත්තගේ දැස් දෙක දිහා බලාගෙන පුතේ අපි තාත්තා ගැන අහලා බලමු ජීවිතේ ඔබට දුන්නෝ අම්මා වගේම තමයි පුතේ තාත්තා දසමාසය කුස දැරුයි නැති උනාට තාත්තේ ලේටික නොඹේ කිරි කරලා නොපෙව්වාට තාත්තේ අම්මා වගේ තුන් සිනි
අමතක නෑ තාත්තේ අවසරයි මේ ගයන්න මට නුඹ ගැන මගේ අම්මට වඩා දුක නිබඳ දැන් නොනේ ඔබට තාත්තේ ඉසිනිහස පප්පුව නැතුලේ සැඟවූ මගේ තාත්තේ හෙළුදාදිය බිඳු ගානිම සිනිහස දුන් තාත්තේ හැමදාමත් මගේ වෙන්න පින්බර මගේ පුතේ දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකයට බිහි කලේ නෑ සත්‍යයක්. ලීටික කිරි කරලා ඔබට පෙරවිනේ ඒ සත්‍යයක්. ඒ පුතේ අම්මා වගේම පුදුමාකාර විදිහට ආදරය කරුණාව හදවතේ තියාගෙන ජීවිතේ ඔබට දුන්නෝ. ඔබට මට පේන්න නොපෙනෙන්නට පුතේ පුදුමාකාර විදිහට වේදනාවක් හදවතින් දරාගෙන හිටපු කෙනෙක් තමයි පුතේ තාත්තා කියලා කියන්නේ. දස මාසයක් කුසේ තියාගෙන අම්මා ඔයාව මේ ලෝකයට බිහි කරනකොට පුතේ තාත්තා දස මාසයක් පුරාවට ඔයාව කුසේ තියාගත්තේ නෑ සත්‍යයි. අම්මා දවසින් දවස දස මාසය ගෙවනකොට අම්මගේ ගතට දැනුණු වේදනාව අම්මා හදවතින් නිවසගත්තේ පුතේ දරුවෝ වෙච්ච ඔබ හින්දා. පුතේ හොඳට මතක තියාගන්න දස මාසයකට පස්සේ අම්මා ඔයාව මේ ලෝකේට අම්මගේ මරණයත් ජීවිතයත් අතර ලොකු සටනක යෙතිලා ඔයාව මේ ලෝකේට බිහි කරනකොට ඒ ඉපදුණු දවසේ ඉඳන් අපේ ජීවිතයේ අවසන් වෙන තාක් පුතේ මහා රූක්ෂ ගසක් මෙන් අපේ හෙවණල්ලෙන් ඔබට මට නොපෙනෙන්නට පුතේ පුදුමාකාර විදිහට තාත්තා තමයි අපේ පිටිපස්සෙන් ඉන්නේ. අම්මා වගේ දස මාසයක් කුසේ තියාගත්තේ නෑ. රතු පාට ලීටික සුදු පාට කෙරට හරවලා ඔයාට පිරුවේ නෑ ඇත්ත. ඒ පුතේ මතක තියාගන්න. තාත්තගේ ගතින් හෙළන හැම දහඩිය බිදුවක් ගානේම තාත්තගේ හදවතේ තිබුණේ පුතේ අම්මා ඔබට මට පොහොප්පු කිරි බිදුව වගේම තාත්තගේ ගතින් හෙළුණු දාඩිය බිදුවක් පුතේ ඒ දාඩිය බිදුව ඇතුලේ තිබුණේ ආදරය කරුණාව දයාව සෙනෙහස. නිකමට හිතලා බලන්න පුතේ තාත්තට මොන වේදනාව දැනුණත් තාත්තට මොන දුක දැනුණත් තාත්තා ජීවිතේට තාත්තාගේ වැඩ කටයුතු ඔබට වෙන්න ඕන රාජකාරී තාත්තා ඒ විදිහට මිෂ්ඨ සිද්ධ කරනවා පුතේ. ඒ තමයි නියම තාත්තා කෙනෙකුගේ ලක්ෂණය.
ප්‍රතාප රජතුමා වගේ කාල යක්ෂණිය වගේ අම්මාවරු තාත්තාවරු මේ සමාජයේ ඉන්නකොට හොඳට මතක තියාගන්න පුතේ ඔබගේ ආදරණීය රත්තරන් තාත්තා කොච්චර වටින කෙනෙක්ද කියලා. ඉපදිච්ච තමන්ගේ දරුවාගේ අත් දෙකයි කකුල් දෙකයි මුළු ශරීරයම කෑලි කෑලි වලට කපපු ප්‍රතාප රජතුමා ඒ විදිහට කරනකොට නිකන් හිතලා බලන්න පුතේ ඔබට මට අපේ රත්තරන් තාත්තා කොච්චරනම් ආදරයෙන් සලකන්නටද. උදේ පාන්දර වැඩට ගිහිල්ලා රැට රෑ වෙනකන් වැඩ කරලා තාත්තා රාත්‍රියට ගෙදරට එනකොට තාත්තා හිස්සතින් ඉන්නේ නැහැ. එච්චර වැඩ කරලා තාත්තා ගෙදරට එනකොට පුතේ දරුවෝ වෙච්ච ඔයාට අඩුම තරමින් ටොෆියක් හරි අරන් එනවා. තාත්තා කිට ගොඩ වෙච්ච ගමන් අපි තාත්තගෙන් අහලා බලන්නේ වෙන මොකොත් නෙවෙයි තාත්තේ මට මොනවද ගෙනාවේ කියලා. ජීවිතේට අපි අහලා තියෙනවද කියලා බලන්න තාත්තගෙන් තාත්තේ ඔයා අද දවසම වැඩ කළා නේද? ඔයාට මහන්සිද? ඔයා බත් කෑවද? ඔයාගේ අතපය රිදෙනවද? ඔයාට කොණ්ඩේ අමාරුවද? ඒ හැම දෙයක්ම තාත්තා හදවතින් දරාගත්ත පුතේ දරුවෝ වෙච්ච ඔබ හින්දා. ගතට මොන වේදනාව දැනුණත් ගතට මොන වේදනාව තිබුණත් තාත්තගේ රාජකාරිය අන්ත එක කරගත්තේ පුතේ ඔයාමයි. ඒක තමයි තාත්තගේ ආදරය. අම්මා අපිට දෙන ආදරය දරුවෝ වෙච්ච ඔබට මට පේනකොට තාත්තා අපිට දෙන ආදරය පුතේ මේ ලෝකෙ පේන්නේ නැහැ. නොපෙනෙන විදිහට පුදුමාකාර විදිහට ආදරය කරුණාව දයාව සෙනහස ඔබට මට දුන්නෝ. ඒ රත්තරන් තාත්තාගේ ආදරය ගැන අපි අහලා බලමු. තාත්තගේ හදවත ඇතුලේ තියෙන දරු සෙනහස පිළිබඳව අපි අහලා බලමු. දැන් ඉන්න ආසන වලින් තාත්තා දරුවෝ විතරක් නැගිටින්න සියලුම දෙනා තාත්තා දරුවෝ නැගිටින්න. තාත්තා තමන්ගේ දරුවාව පපුවට තුරුල් කරගන්න. දරුවෝ සියලුම දෙනා තාත්තගේ පපුවට තුරුල් වෙන්න. පුතේ දරුවෙකුට මේ ලෝකේ ආරක්ෂකයෙක් ඉන්නවනම් දරුවෙකුට මේ ලෝකේ රැකවරණයක් තියෙනවා නම් පුතේ ඒ මෙතන තොරල්ලුන තැන තමයි පුතේ. තාත්තා තරම් අපිව ආරක්ෂා කරන තාත්තා තරම් අපිව මේ ලෝකේ රැකවරණය දෙන්න තවත් කෙනෙක් නැතුව ඇති පුතේ. ජීවිතේ කොතනද වැටෙන්නේ? ඒ වැටුණු හැම තැනකම පුතේ තාත්තා කෙව නැල්ද වගේ පිටිපස්සෙන් ඉදිමින් තාත්තා ඔබට ආදරයෙන් ඔයාව ජීවිතේ කොට ගන්නවා පුතේ. ඒ රත්තරන් තාත්තා ඔබට දුන්න ආදරය, ඒ රත්තරන් තාත්තා ඔබට දුන්න සෙනෙහස තාත්තා අද ඔයාට කියාවේ පුතේ. වැඩසටහනට නාපු දරුවෝ තමන්ගේ තාත්තා ගැන හිතක් හිතන් දෙපා පුතේ. මේ කිනියවි පිච්චි අද තාත්තා සමහර වෙලාවට වැඩේදී මතකින් අහලා බලන්න ඔයාගේ රත්තරන් තාත්තගේ ආදරය. පුතේ අපි කතා කරන්නේ අම්මා ගැන. ඒ තාත්තා අපිට දුන්න ආදරය, තාත්තා ඔබට මට දුන්න සෙනෙහස, තාත්තාගේ හදවතින් තාත්තා අපිට කිව්වා අපිට තාත්තා ගැන කියන්න ලියන්න වෙලාවක් නැති වුණා. තාත්තා පුතේ තාත්තාගේ මේ ටික කිරි කරලා ඔබට දෙන්නේ නැති වුණාට තාත්තා ගතින් එළපු හැම දහඩිය බුදුවකම ඒ තාත්තගේ හදවතේ ආදරය තිබුණා පුතේ. ඒකට වචන කරන්නට බැරි තරම් සෙනෙහසක් තිබුණා පුතේ. මතක් කරලා බලන්න පුතේ. ජීවිතේ ඔබට මට මේ ලෝකේ අපි දැකපු අම්මා, අපි දැකපු දෙවියෙක් ඉන්නවනම්, අපි දැකපු බුදුන් කෙනෙක් ඉන්නවනම්
ඒ පුතේ ඔයාගේ ආදරණීය රත්තරන් අම්මයි තාත්තයි තාත්තා ගෙදර දෙවියෝ වුණේ පුතේ නිකන් නෙවෙයි ඇත්තටම තාත්තා දෙවි කෙනෙක් වගේ තාත්තා අපිට දෙවි කෙනෙක් වගේ පුදුමාකාර විදිහට ආරක්ෂාව දෙන නිසා ඒ විතරක් නෙවෙයි අම්මා ගෙදර බුදුන් වුණේ පුතේ අම්මා පුදුමාකාර විදිහට දුක් කන්දරාවක් මේ ලෝකේ ඔබ වෙනුවෙන් විඳපු නිසා ඒ රත්තරන් තාත්තාට දුන්නා තාත්තා ඔබට දුන්නු ආදරයට ඒ රත්තරන් තාත්තා ඔබට දුන්නු සෙනෙහසට පුතේ තාත්තගේ හිසක දකුණු අත තියලා තාත්තට පුරුදු වෙන්න අම්මාට වගේම මගේ අතින් මගේ රත්තරන් බුදු තාත්තා මේ ලෝකේ ඇත්තටම දෙවි කෙනෙක් වගේ මාව මේ ලෝකේ ආරක්ෂා කරගත්තු ආරක්ෂකේ රත්තරන් තාත්තා මට දුන්නු ආදරයට තාත්තා මට දුන්නු සෙනෙහසට තාත්තා මට දුන්නු රැකවරණයට තාත්තගේ තිසට දකුණු අත තියලා මම පොරොන්දු වෙන්න මගේ රත්තරන් තාත්තා ජීවිතේ කවදක හරි දවසක තමන්ට තමන්ගේ කියන වැඩපළ ටික කරගන්න බැරි වුණු දවසක් තාත්තට උදා වෙනවා ඒ උදා වුණොත් තාත්තේ ජීවිතේ අමතක කරන්න එපා මගේ රත්තරන් තාත්තා මාව දැන් බලා ගන්නවා වගේම මගේ රත්තරන් තාත්තා මට දැන් රැකවරණය දෙනවා වගේම එදාට මම මගේ රත්තරන් තාත්තව රැක ගන්නම් එදාට මම මගේ රත්තරන් තාත්තාව ආදරයෙන් බලා ගන්නවා තාත්තේ ජීවිතේ තියෙන තාක් මගේ රත්තරන් තාත්තව මම මහලු මඩමකට ගිහින් දාන්නේ නැහැ ජීවිතේ තියෙන තාක් මගේ රත්තරන් තාත්තාව මම මහලු මඩමකට මහපාරකට ඇදලා දාන්නේ නැහැ සත්සයින් තාත්තේ කියලා තාත්තට පොරොන්දු වෙලා තාත්තාගේ කකුල් දෙක අල්ලගෙන දන ගහලා වැඳ ගන්න දරෝ සියලුම දෙනා තාත්තගේ කකුල් දෙක අල්ලගෙන වැඳගෙන දරෝ සියලුම දෙනා කියමු වැඩසටහනට තාත්තලා නාපු දරුවෝ ගන්න දෑත් එක නළලට තමන්ගේ තාත්තව හිතින් මතක් කරගන්න ඔයාගේ ආදරණීය රත්තරන් තාත්තාද වැඩසටහනට නාවත් පුතේ අම්මාට වගේම මගේ අතින් තාත්තට වැරදි වෙන්න ඇති මගේ අතින් තාත්තාගේ හිත රිදෙන විදිහට වැඩ වෙන්න ඇති මගේ රත්තරන් තාත්තාගේ හිත රිදෙන විදිහට මගේ අතින් වැරදි වුණා නම් මට සමාව වෙන්න මගේ රත්තරන් තාත්තේ කියලා තාත්තට පොරොන්දු වෙමු තාත්තගේ කකුල් දෙක අල්ලගෙන දන ගහලා වැදලා තරු සිළුම දෙනා තාත්තට කියන්න මගේ රත්තරන් බුදු තාත්තේ ජීවිතේ තියෙන තාක් මගේ රත්තරන් තාත්තගේ හිතට දුකක් දෙන්නේ නැහැ ජීවිතේ තියෙන තාක් මගේ රත්තරන් තාත්තගේ හිත මම පාරවන්නේ නැහැ සත්තයි මගේ රත්තරන් බුදු තාත්තට මම හැමදාම ණයකදී මගේ රත්තරන් තාත්තේ කියලා තාත්තට සතාත්තකින් සමාව ගන්න තාත්තලා සියලුම දෙනා තමන්ගේ දරුවගේ හිසాతකාල ආශිර්වාද කරන්න මගේ රත්තරන් පුතේ වාට ජීවිතේ කවදාකවත් වැරදෙන්නේ නැහැ. ඔයාලට මම හැමදාම ආදරයෙන් කරුණාවෙන් සලකනවා. මගේ රත්තරන් පුතාට බුදු සරණයි මගේ රත්තරන් දුවටත් බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරලා තාත්තලා තමන්ගේ දරුවට ආශිර්වාද කරන්න. දරුවෝ සියලුම දෙනා තාත්තට වැඳලා නැගිටින්න සියලුම දරුවෝ අපි තාත්තට ආශිර්වාද කරමු පුතේ ජීවිතේ ඔබට මට දුන්නු ජීවිතේ ඔබට ඔබව මාව මේ ලෝකේ රැකවරණය දුන්නු ඔබේ ආදරණීය රත්තරන් තාත්තාට දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තාගේ හිසට දකුණු අත තියාගන්න වැඩසටහනට නාපු දරුවෝ තමන්ගේ තාත්තව හිතට එකතු කරගෙන වන්දනා කරගනිමු ප්‍රාර්ථනා කරන්න ඔබේ ආදරණීය රත්තරන් තාත්තාට මේ ලෝකේ දුන්නු සෙනෙහසට තාත්තා ඔබ වෙනුවෙන් මේ ලෝකෙ විඳපු දුක් කන්දරාවට මගේ රත්තරන් බුදු තාත්තේ මගේ රත්තරන් බුදු තාත්තට මේ ලෝකෙ මට දෙන්න දෙයක් නැහැ
දරුවෝ සියලුම දෙනා තාත්තගේ හිස හොඳින් පිරිමදින්න. හිස පිරිමදින ගමන් තාත්තට කියන්න ජීවිතයේ අනන්තවත් දුක් වේදනාවන් විඳිමින් අනන්ත දුක් ගැට විඳිමින් මාව මේ ලෝකයට දායාද කරපෝ. මාව මේ ලෝකේ නිර්මාණය කරපෝ. මගේ ආරක්ෂකයාණනි මා නැවත ජීවිතයේ අනන්තවත් දුක් වේදනාවන් විඳින්මින් මං මාව මේ ලෝකේ නිර්මාණය කරපෝ. මාව මේ ලෝකේ පුදුමාකාර විදිහට බලාගෙන මාව මේ ලෝකේ ආරක්ෂා කරගත්තු මගේ රත්තරන් බුදු තාත්තේ. තාත්තට මම හැමදාමත් නැහැ. මගේ රත්තරන් බුදු තාත්තාට මම පණ වගේ ආදරේ මගේ රත්තරන් තාත්තේ. මගේ රත්තරන් බුදු තාත්තාට සම්මා සම්බුදු සරණයි කියලා දරු සියලුම දෙනා තමන්ගේ තාත්තාගේ නළලත තුන් පාරක් ඉබලා තාත්තට ආශිර්වාද කරන්න. මගේ රත්තරන් බුදු තාත්තේ මගේ රත්තරන් බුදු තාත්තට සම්මා සම්බුදු සරණයි කියලා දරුවෝ තාත්තලා සියලුම දෙනා තමන්ගේ දරුවාව ආදරයෙන් සිපගන්න නළලත තුන් පාරක් දරුවගේ ඉඹලා ආශිර්වාද කරන්න. මගේ රත්තරන් පුතේ ඔයාට සම්මා සම්බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි. දැන් අම්මලා වැඩිහිටියෝ සියලුම දෙනා මේ මාසන වලින් නැගිටින්න. බුලමට තාත්තට දන ගහලා වඳින්න පුරුදු වෙන පුතේ. සමහර විට දරුවෝ ඔයාලා ඉස්කෝලේට එනකොට අම්මට තාත්තලට වැඳලා එන දරුවෝ ඇති. සමහර දරුවෝ තමන්ගේ අම්මට තාත්තට වැඳලා ඉන්නේ නැති දරුවෝත් ඇති. පුතේ ජීවිතේ කවදාකවත් අමතක කරන්නට එපා. අම්මට තාත්තට දන ගහලා වැඳලා ගෙදරින් එළියට එන්න. බුලත් අත ගෙනත් තියෙන දරුවෝ අම්මටයි තාත්තටයි බුලත් අත දීලා දන ගහලා වන්දනා කරගන්න. අනිකුත් දරුවෝ සියලුම දෙනා තමන්ගේ අම්මාගේ එක කකුලකුත් තාත්තාගේ එක කකුලකුත් අල්ලගෙන වන්දනා කරගන්න. අනිත් දරුවෝ තමන්ගේ අම්මා විතරක් ඉන්න දරුවෝ අම්මාගේ කකුල් දෙක අල්ලගෙන වන්දනා කරන්න. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ. පුතේ ඒ වගේම තමයි ජීවිතේ මේ ලෝකේ ඔබට මට හදවතින් ආශිර්වාද කරන කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි පුතේ අම්මයි තාත්තයි. අම්මා තාත්තා පුතේ ඔයාලා දන ගහලා වැන්දට පස්සේ අම්මා තාත්තා ඔබට ආශිර්වාද කරන්නේ පුදුමාකාර භක්තියකින් හදවතකින්. අම්මා ඔබගේ හිස අත ගාලා බුදු සරණයි පුතේ තාත්තා බුදු සරණයි පුතේ කියලා හිස අත ගාලා කියන්නේ මෝනිච්චාවට නෙවෙයි පුතේ. ඒ හදවතින්ම කරන ප්‍රකාශයක්. ඒක අමතක කරන්න එපා. හෙට ඉඳන් ඉස්කෝලේ යනකොට අම්මට තාත්තට දන ගහලා වැඳලා ගෙදරින් එළියට යන්න අමතක කරන්නට එපා පුතේ. ඒ විතරක් නෙවෙයි. අම්මලාටත් හිතෙන්නති තාත්තලාටත් හිතෙන්නති අනේ අද මගේ අම්මත් හිටියනම් මගේ තාත්තත් හිටියනම් කියලා. ඒ අම්මව තාත්තව මතක කරන්නේ නැහැ අපි. තමන්ගේ අම්මා මේ ලෝකේ ජීවිතුන් අතර නම් තාත්තා මේ ලෝකේ ජීවිතුන් අතර නම් දෑත් එක නළලට තියලා වන්දනා කරගන්න හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම වැඩිහිටියෙක්ම තමන්ගේ අම්මා තාත්තා ජීවිතුන් අතර නම් අම්මට තාත්තට ප්‍රාර්ථනා කරන්න
මම මේ අද මේ සහභාගී වුණ මේ උත්තම මාපිය වන්දනා වැඩසටහන තුළින් ලබාගත් සියලුම කුසලානිසංස ධර්මයන් තුළින් මගේ රත්තරන් අම්මා නිදුක් වේවා, මගේ රත්තරන් තාත්තා නිදුක් වේවා. මාව අද මේ විදිහට නිර්මාණය කළේ ඔයයි අම්මේ තාත්තේ කියලා හිතින් මවාගෙන ඒ අම්මට තාත්තට හදවතින් ආශිර්වාද කරන්න. ජීවිතුන් අතර අම්මා තාත්තා නැත්නම් අම්මට තාත්තට ප්‍රාර්ථනා කරගන්න. අද මම මේ සිද්ධ කරන්නට යෙදුණු උත්තම මාපිය වන්දනා වැඩසටහනින් රැස් කරගත්ත සියලුම කුසලානිසංස ධර්මයන් මගේ අම්මට තාත්තට අනුමෝදන් වේවා. උපදිනාත්මයක් ආත්මයක් පාසා මගේම අම්මා වෙලා මගේම තාත්තා වෙලා උපතින්ට මේ පින් හේතු වාසනා වේවා. මගේ රත්තරන් අම්මා තාත්තා මේ තුන් ලෝක ධාතුවේ කොතැනක හෝ ඉඳගෙන මට ආශිර්වාද කරන්න මගේ රත්තරන් අම්මේ තාත්තේ කියලා ප්‍රාර්ථනා කරනවා. හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම දරුවෙක්ම කියමු මේ විදියට අම්මට තාත්තට වදින ගාථාව සියලුම දෙනා. දස මාසේ උරේ කත්වා පොසේ සියුත්දී කාරණං ආයුදීගං වත්ස සතං මාතුපාදං නමමං උද්දීඛාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමත්ජං සුපතිත්තං පිතුපාදං නමමං. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. තමන්ගේ දරුවාගේ හිස අතකාලා ආශිර්වාද කරන්න. පුතේ ඔයාට සම්මා සම්බුදු සරණයි කියලා දරුවෝ සියලුම දෙනා තමන්ගේ අම්මගේ තාත්තගේ කකුල් දෙක තුන් පාරක් ඉබලා වැදලා නැගිටින්න සියලුම දතුන පුතාලා. අම්මලා තාත්තලා තමන්ගේ දරුවට ආශිර්වාද කරලා හැමෝම දැන් ඉන්න ආසන වලින් නැවතත් වාඩි වෙන්න. පුතේ මේ වැඩසටහනේ අවසාන භාගය අද මේ උත්තම මාපිය වන්දනා වැඩසටහන තුළින් ඔබගේ ජීවිතයට ලැබුණු දේ ඔබේ ජීවිතයට එකතු කරගන්න. පුතේ මන් පුංචි පණිවිඩයක් කියලා මේ දේශනාව මෙතකින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැක්ක මෙතන සමහර දරුවෝ අම්මලා තාත්තලාව තුරුල් කරගත්තට පස්සේ තමන්ගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණා. අම්මලා තාත්තලාගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණා. පුතේ දුවේ මම දැන් මහාන වෙලා අවුරුදු 25කටත් කිට්ටොයි. මේ අවුරුදු 25 පුරාවටම පුතේ මං අම්මගේ පපුවට තුරුල් වෙලා තිබුණු කාලයක් මට මතක නෑ. තාත්තගේ පපුවට තුරුල් වෙලා තිබුණු කාලයක් මට මතක නෑ. අම්මා අතින් හදපු කෑම ටිකක් මගේ අම්මා මට කවපු කාලයක් මට මතක නෑ. තාත්තා බත් කටක් කවපු කාලයක් මට මතක නෑ. පිට අවුරුදු 12කට 13කට විතර කලින් මගේ අම්මයි තාත්තයි මගේ හිස අත ගාලා ආශිර්වාද කරා පුතේ ඔබට බුදු සරණයි කියලා. ඒ වෙන කවදකවත් නෙවෙයි උපසම්පදා වුණ දවසේදී. ඒ ආශිර්වාදයේ හැර මගේ හිස අත ගාලා අම්මා මගේ හිස අත ගාලා ආශිර්වාද කළොත් තාත්තා මගේ හිස අත ගාලා ආශිර්වාද කළොත් ඒක ඒ දෙන්නට කරන මහා අකුසලයක්. ඒ දෙන්නට පෙරෙන පාපයක්. ඉතින් පුතේ මම ඔබෙන් ඉල්ලන්නේ වෙන මොකද නෙවෙයි.
රට පුරාවටම මේ විදිහට අම්මා ගැන තාත්තා ගැන දේශනාවන් පවත්වමින් අපි වැඩම කරනකොට මම අසරණ වෙන වෙලාවක් තියෙනවා අම්මා තාත්තා ළඟ. අම්මා තාත්තා මගේ ළඟ නැති එක ජීවිතේ පුදුමාකාර අඩුපාඩුවක් පවතිනවා. හැබැයි ඊට වඩා වටිනා දෙයක් මේ ලෝකේට මම දෙන හින්දා මම හිත සනසීමෙන් ජීවිතය ගත කරනවා. ඔයාලට පුතේ ලෙඩක් දුකක් කැදුනාම බේත් ටික ළඟට ගෙනත් දෙන්න උදේට දවල්ට රැයට තියෙන බේත් ටික හරියට පවන්න ඔයාගේ අම්මා ඔයාගේ ළඟ ඉන්නවා. ඔයාගේ තාත්තා ඔයාගේ ළඟ ඉන්නවා. සමහර විට මෙතන ඉන්න ලොකු දරුවන්ගේ වැඩිහිටි දරුවන්ගේ රෙදි ටික අදටත් සෝදන්නේ අම්මා වෙන්න පුළුවන්. රෙදි ටික තමන්ගේ අම්මා අදටත් සෝදනවා වෙන්න පුළුවන්. අදටත් සමහර දරුවන්ට බත්කට කවන අම්මලා මෙතන ඉන්න පුළුවන්. පුතේ මතක තියාගන්න මේ ජීවරයක තියෙන වටිනාකම මේ ජීවරය මහ විශාල ජීවරයක්. මහන වුණු දවසේ ඉඳන් මේ දක්වා පුතේ මේ ජීවරය සෝදගන්නේ අපි. මං විතරක් නෙවෙයි ලංකාවේ අහුගා කාමදරුවරු. ඒ වෙන මොකොත් හින්දා නෙවෙයි පුතේ අම්මට තාත්තට අපිට මේ සිවුරු හොදන්න දෙන්න බෑ. හොඳට මතක තියාගන්න පුතේ ඔයාලට ඔයාලගේ ඇඳුම් කෙඳුම් ටික හොදගන්න පුළුවන්කම තියනවා නම් පුංචි දරුවෙකුට උනත් කමක් නැහැ. පුළුවන් නම් පුතේ තමන් අඳින ඇඳුම් ටික තමන් හොදන්න. තමන් කන බත් පිගාන සමහර දරුවෝ මෙතන ඉන්න පුළුවන්. අම්මට තාත්තට ඔයාලා කන බත් පිගාන ඔයාලා එහෙම්ම අරන් ගිහලා සින්ක් එකට දාලා හේ තියලා තියෙනවා. පුතේ ඒක හරියට টয়ලට් එකට ගිහිල්ලා මල පහ කරගෙන ඉවර වෙලා අපි සෝදකන එන්නේ නෑ වගේ වැඩක්. තමන් කන පිගාන හොඳට මතක තියාගන්න පුතේ තමන් හොදන්න. ඒක අම්මට දෙන්න එපා. සමහර දරුවෝ ඉන්න පුළුවන් මෙතන උදේට බත් ටික, තවලට බත් ටික, රැයට බත් ටික අම්මා බෙදලා දුන්නේ නැත්තම් කන්නේ නැති දරුවෝ මෙතන ඉන්න පුළුවන්. එහෙම වෙන්නේ එපා පුතේ. අම්මා කෑම ටික හදලා රසට තියනකොට අම්මට තව කරදර කරන්න එපා බත් ටික බෙදලා දෙන්න කියලා. ඔයාලා බත් ටික බෙදාගෙන ගිහලා කන්න. අම්මගේ වැඩ කටයුතු වැඩ රාජකාරි වැඩි කරන්න එපා. ඔයාලා කාපු බත් පිගාන ඔයාලා හොදන්න. ඔයාලා කෑම අරන් එනකොට පාසලට කෑම අරන් එනකොට සමහරක් වෙලාවට බකට් එක ගෙදර ගිහිල්ලා තියෙනවා පහුවදා උදේට හොදන්නේ අම්මා. ඒක තියාගන්න එපා පුතේ. තමන්ගේ හැදියාවන් තමන් තුළ තියෙන්න ඕනේ. අපි රටක් හදන්න කලින් සමාජය හදන්න කලින් ඔබ ඔබේ හැදෙන්න. තමන් කන බත් ගන්න තමන්ගේ ඇඳුම් කෙඳුම් ටික තමන්ම සෝද ගන්න පුළුවන් තරම් පුතේ ඒක කරනවා නම් ජීවිතේ අපිට ගොඩ යන්න පුළුවන්. තනියෙන් ඕන තැනක ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අම්මලා තාත්තලා දැනගන්න අම්මා කියන සීමාවේ අම්මා කියන භූමිකාවේ ජීවිතය ගත කරන්න. තාත්තා කියන භූමිකාවේ ඉඳමින් ජීවිතය ගත කරන්න. අද සමහර අම්මලා ඉන්නවා මගේ ළඟට මෙනවා සමහරක් අම්මලා. අනේ හාමුදුරුවනේ මගේ පුතා මං කියන දේ අහන්නේ. එහෙම වෙන්න තියාගන්න එපා. පුංචි කාලේ ඉඳන් ඔබේ දරුවාව ඔබේ අතට අරගෙන පාලනය කරගන්න. මොකද ඔබ තමයි මේ ලෝකෙට මේ දරුවව බිහි කරලා තියෙන්නේ. ඔබේ දරුවව ඔබට හදන්න පුළුවන් වෙන්න ඕන. පාසලේ ඉන්න ගුරුවරයෙක්ටවත් පන්සලේ ඉන්න හාමුදුරුවන්ටවත් වෙන කාටවත් හදන්න බෑ. ගෙදරින් ඔබේ දරුවාව හරියට හදලා ගෙදරින් එළියට දැම්මොත් එහෙම ඒ දරුවා මේ ලෝකේ කොතන ගියත් පිටුලන තාරකාවක් වෙනවා. අර කවියක් තියෙන්නේ පින්මද පුතුම් සියයක් ලදු වන්නිසරෝ ගුණගෙන බෙලෙන් යුතු පුතුමය ඊතාකරෝ එකපුම් සඳින් දොරු වේලව ගනාදරෝ නෙකතරෝ රෙසින් මෙලෙසට නොමවේ යදුරෝ. දරුවෝ හැදුවා කියලා පඩිපෙල් වගේ දරුවෝ 100ක් හැදුවත් වැඩක් නැහැ. ගුණයක් නැත්තම් නුවණක් නැත්තම් බුද්ධියක් නැත්තම් දැනුම් තේරුම්කමක් නැත්තම් හොදක් නැත්තම් ඒ දරුවෝ කොච්චර හැදුවත් වැඩක් නැහැ. හැබැයි ඒ දරුවන්ට වඩා එක දරුවෙක් වටිනවා
හොඳ බුද්ධියක් තියෙන, හොඳ ගුණයක් තියෙන, හොඳ කලකිරියාවක් තියෙන එක දරුවෙක් ඇදුවොත් ඒක සමාන කරනවා කොහොමද? එක පුංසඳින් දුරු වී ලොව ගනාදුරෝ හෙට රැට බලන්න දැන් පොයේ පහෝනාට පස්සේ අහසේ පායනවා පූර්ණ චන්ද්‍රයා පෑයුවාට පස්සේ මේ ලෝකයම ඒකාලෝකමත් කරනවා. හැබැයි නෙකතරු රැසින් ඉලසට නොම වේ යතුරු පූර්ණ චන්ද්‍රයා පෑයුවාට පස්සේ පුතේ තරු කොච්චර ලෝකේ තිබ්බත් වැඩක් නැහැ. ආලෝකයේ දෙන්නේ චන්ද්‍රය. දිදුලන තාරකාවක් වෙනවට වඩා ඔබ පුතේ පුළුවන් නම් වෙන්න පූර්ණ චන්ද්‍රයේ කාගෙන්වත් බැනුම් අහන්නේ නැතුව, කාගෙන්වත් එනුම් පදහන්නේ නැතුව හොඳ පුතෙක් වෙන්න, හොඳ දුවෙක් වෙන්න, මේ සමාජයේටම වැඩදායී දරුවෙක් වෙන්න. අම්මලා තාත්තලා කරන්නත් ඕන. දරුවෙකුගේ වරදක් තියෙනවා නම් මේ දරුවෝ ඉස්සරහ තියාගෙනම කියන්නේ ඒකයි. දරුවෙක්ගේ වරදක් තියෙනවා නම් ඒ දරුවට ඒ වරදට දඬුවම දෙන්න මතක තියෙන්න. දැන් මට මතක දඬුවමක් මම කියන්නම් මේක. මේක මම සාමාන්‍ය දේශනාවලදී කියනවා. අද මම මෙහෙම ආමුද්‍රෝ කෙනෙක් වගේ හිටියට පුංචි කාලේ මමත් පුතේ වාලා වගේ දරුවෙක්. ඉස්කෝලේ මට මතක හැටියට 2 වසර වගේ කාලේ මම ගෙදරින් යනකොට රුපියල් 2ක් හොරකම් කරගෙන ගියා. රුපියල් 2ක් හොරකම් කරගෙන ගිහිල්ලා පුතේ ගෙදර ආවා ඉස්කෝලේ ඇරිලා. මම අපි කියන්නේ අප්පච්චි කියලා. ඉතින් අප්පච්චිට එදා හොඳටම අසනීපයි. හැබැයි අප්පච්චි මේක දැනගත්තා. දවල් 2 ඉඳන් රෑ 10 වෙනකම් පුතේ මාව ගේ ඇතුළට ගත්තේ නැහැ. ගැහුවේ නැහැ. ඉස්සරහ තියෙන ගේ ඉස්සරහ තියෙන අඹ ගහ ළඟ ලණුවක් කරගෙන බැඳලා තිබ්බා රෑ 10 වෙනකම්. අම්මවත් කෑවෙත් නැහැ එදා රෑ. අම්මා කොහොම හරි අප්පච්චිට නිින්ද යනකම් ඉඳලා මාව ගැට ගහලා ගැටේ ගලවලා ගේ ඇතුළට ගත්තා. පුතේ අදටත් මට මේ දඬුවම මතකයි. අදටත් මම ජීවිතේට මගේ කියලා නොවෙන කිසිම දෙයක් මට ගන්න හිතෙන්නේ නැහැ. දැන් ආමුදුරෝ කෙනෙක්. ඒක නිසා එක වෙනම දෙයක්. හැබැයි එදයි ඒ හොරකම එතනින් ඉවර වුණා. මහාන වෙන තාක් පුතේ ජීවිතේටයි මම හොරකම් කරන්න කියන්නේ. අම්මේ තාත්තේ අන්න ඒ වාගේ හදවතට දැනෙන දඩුවමක් දෙනවා. එතකොට ඔබේ දරුවා ජීවිතේ කවදාකවත් වරද්දව ගන්නෙ නැහැ. අද ඔයාලගේ දරුවෝ ඔයාලට පාලනය කරන්න බැරි වෙලා තියෙන වෙන මොකොත් ඉඳ නෙවෙයි. ඔයාලා දරුවොත් එක්කම ඔයාලා එකතු වෙලා ජීවිතේ ගත කරනවා. අම්මා කියන භූමිකාවේ ඉන්න, තාත්තා කියන භූමිකාවේ ඉන්න. මම අම්මා කෙනෙක් නොවුනට තාත්තා කෙනෙක් නොවුනට මමත් පොඩි හාමුදුරුවෝ 20ක් විතර හදන ස්වාමීන් වහන්සේ කෙනෙක්. පොඩි හාමුදුරුවෝ 20 දෙනාටම එක හා සමානව සලකන්නේ. ඒ පොඩි අය පන්තියට යනකොට පන්සලේ ඉන්නකොට ඒ අයගේ විනීතකම ගෙදරින් එනකොට එන්නේ පන්සලට එන්නේ හොඳ පුතාලා නෙවෙයි. පන්සලට එන්නේ ගෙදර හදාගන්න බැරිම නිකන් අපි අර කියන්නේ අණ්ඩපාලයෝ කියන්නේ. එහෙම දරුවෝ. හැබැයි පන්සලට ආවට පස්සේ අය නිකම්ම හදාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මම පෞද්ගලිකව කල්පනා කරන දෙයක්. මං ඒ විදිහට දරුවෝ පොඩි හාමුදුරුවෝ ටික එහෙම හදනවා නම් තාත්තලට ඉදී කරන්න බැරි කමක් නැහැ. අම්මලට ඉදී කරන්න බැරි කමක් නැහැ. ඔය ඉන්න එක දරුවෙක්වත් මගේත් නෙවෙයි. ලංකාවේ ප්‍රදේශ ගණනාවකින් ආපු දරුවෝ හැබැයි අපි ඒලව හදනවා. එනිසා හොඳට මතක තියාගන්න රටට වැඩදායි හොඳ පුතෙක් නිර්මාණය කිරීම අම්මාගේ තාත්තාගේ අංක 1 වගකීම. අද දරුවන්ට බුද්ධිය තිබුණා දැනුම තිබුණාට අම්මේ තාත්තේ බුද්ධිය නැහැ. වැඩිහිටියා කියන්නේ කවුද? හාමුදුරුවෝ කියන්නේ කවුද? ෆාදර් කියන්නේ කවුද? වැඩිහිටියා කියන්නේ කවුද? වයසට ගියපු කෙනා කියන්නේ කවුද කියන එක ඒගොල්ලන්ට තේරෙන්නේ නැති කාලයක් උදා වෙලා තියෙනවා. පෞද්ගලික කාලෙම දැන් සෝෂල් මීඩියා වල ඔයත් දකින්න ඇති වනන්තවත් අම්මලා තාත්තලව
අසරණ කරනවා. ඒ තාත්තේටපත් වෙන්නේ නැහැ අම්මේ තාත්තේ ඔබ හරියට දරුවව හැදුවොත්. ඒ වගකීම අම්මගේ තාත්තගේ තියෙන වගකීමක්. ඉතින් මේ පිළිබඳව සිහිපත් කරමින් මේ දේශනාව මෙතකින් නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ උත්තම මාපිය වන්දනා වැඩසටහන සංවිධානය කරන්නට බලාපොරොත්තු වුණු පින්වන්ත සෑම සියලු දෙනාම දායකත්වයේ ගත්ත සුසන්ත මහත්මයා, චමින්ද මහත්මයා, නාමල් මහත්මයා, දේව් සෙල්ව මහත්මයා, හර්ෂණී රසාංගී මෙනවිය ඇතුළු පින්වත් සෑම සියලු දෙනාගේම දායකත්වයෙන් තමයි මේ උත්තම මාපිය වන්දනා වැඩසටහන මේ විදිහට සංවිධානය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් කල්පනා කරගන්න මේ උතුම් වූ කුසලානිසංස ධර්මයන් වලින් සිද්ධ කරන්නට යෙදුණු උත්තම මාපිය වන්දනා වැඩසටහනේ ආශිර්වාදයේ අනුභවයේ තුලින් ඒ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදාපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ උතුම් වූ වැඩසටහනට ඔබට ප්‍රධාන දායකත්වයේ අනුශාසකත්වයේ දරන්නට බලාපොරොත්තු වුණු විද්‍යාලයේ විදුහල්පති තුමිය, ඒ වගේම ගෞරවනීය සාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටම මේ උතුම් වූ වැඩසටහනේ ආශිර්වාදය සිත සැනසෙල්ල සෞභාග්‍ය උදාපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දහසක් වැඩ රාජකාරී මැද වුණත් ඔබේ කාලය වෙන් කරලා ආදරණීය දරුවෝ වෙනුවෙන්, ආදරණීය පුතා වෙනුවෙන්, දූ වෙනුවෙන් ඒ කාලය වෙන් කරලා මේ වැඩසටහනට සම්බන්ධ වුණු ආදරණීය අපේ තාත්තේ ඔබ සෑම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරන ඔය ඇත්තන්ගේ ජීවිත ආලෝකමත් වේවා කරන කියන රකේ ආරක්ෂා දියුණු භාවයකටපත් වේවා. යන්නේන ගමන බිමන සාර්ථක වෙත්වා ඔබ සෑම සියලු දෙනාටම නිදුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවය උදාපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. කීමු මේ විදිහට මේ ගාථාවන් මාත්සන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඔබ සෑම සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි. වන්දනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හිරුට කාලින් මෙලියගෙන ආලෝකය අම්මා සඳට කාලින් සිසිලගෙන සොමි සඳකෙන් අම්මා නෑ කිසිවක් ලොවේ සම පුනේ අසම සමයි ලොවේ අම්මගේ ආදරේ